හිතන් හිටිය හැමදේම හරි විදිහටම කරගන්න බැරි වුණාද? සමහර දේවල් කරගන්නම් බැරි වුණාද? කමක් නැහැ. අපි ජීවිතේ මොනවාම හරි දෙයක් කරානේ. ගිය අවුරුද්ද ඇතුළත සමහර දේවල් හරි ගියාද? එහෙනම් අපි සමරමු. හැබැයි සමහර දේවල් වැරදුනාද? අපි ඒකෙන් පාඩම් ඉගෙන ගමු. නවසීලන්තය නව අවුරුදු උදාව පිළිගත්තේ මෙලෙසින්. එහි ප්‍රධාන සැමරුම ඕක්ලන්ඩ් නගරයේදී පැවැත්වුණා. මේ නව අවුරුදු සැමරුම් මහත් හරසරින් සිදු කරන රටක් ලෙස ප්‍රකට ඕස්ට්‍රේලියාව මෙවර නව වසර පිළිගත් ආකාරයයි. ඒ වෙනුවෙන් සිඩ්නි නුවර සුප්‍රකට නිකන් කාලය ගෙවන එක සමරන්න ඕනේ. සමහර විට ඔයාට එහෙම හිතෙනවා ඇති. එහෙම නෙමෙයි. මෙහෙම හිතලා බලන්න. ගිය අවුරුද්දේ වා දිනපු දේවල්, වා ඉගෙනගත්තු පාඩම් ඒවා සමරන්න ඕනේ නැද්ද? කිසිම දෙයක් නැත්තම් ඔයා ගිය අවුරුද්දේ සොයයි වුණා. අච්චර ප්‍රශ්න ඇවිල්ලත් ඔයා ඒවට මුහුණ දුන්න ආකාරය ඒවා සමරන්න ඕනේ නැද්ද? මිනිස්සු ජීවිතේ දේවල් සමරන්නේ ඒ තැනින් නතර වෙන්න බලාගෙන නෙමෙයි. ඊළඟ අවුරුද්දේ ඊටත් වඩා හොඳට ඒවා සමරන්න බලාගෙන. ඉතින් මේ පටන් ගත්තේ ඒ හොඳම අවුරුද්ද. ඉතින් අපි ඊළඟ අවුරුද්දේ මීටත් වඩා හොඳට ඒවා සමරමු. එතකන් good luck මචං.